ජපානයේ රජය ලංකාව පිළිබඳව යහපත් ආකල්පයක් දරන අවස්ථා අපි දැක්කා. ඒක තමයි උදාහරණයක් විදිහට ගම් වතුර කාලෙදිත් ලංකාවට ගොඩක් උදව් කරා. ඒ වගේම විදේශ රැකියාව පිළිබඳව ගොඩක් සාකච්ඡා ඇති වුණා. ඉතින් අලුත් ආණ්ඩුව අපි දේශපාලන මත මොනවා තිබ්බත් ඉතින් මම දැකපු දේ මම මේ කියන්නේ. ඉතින් එතෙන්දී ඒකේ ගෞරවය දෙන්න ඕනේ වර්තමාන ආණ්ඩුවට සහ ඒ ක්‍රියාමාර්ග ගත හැපු හැටියට නේ. ඒගොල්ලෝ ඉතින් ගොඩක් හොඳ විදියට ක්‍රියාමාර්ග අරන් තිබ්බා. විශේෂයෙන්ම ජපානයත් එක්ක හොඳ දේශපාලන සම්බන්ධතාවයක් ක්‍රියාත්මක කරගෙන තිබ්බා. ඉතින් ඒකත් එක්ක ජපානයේ ගොඩක් වෙලාවට විවිධ අවස්ථාවල ලංකාව පිළිබඳ ව්‍යාපෘති සහ ලංකාව දියුණු කරන ව්‍යාපෘති පිළිබඳව හඳුන්වා දෙන්න ගත්තා. ඉතින් ඔන්න අලුතෙන්ම මේ ඇවිල්ලා තියෙනවා ජපාන් ව්‍යාපෘතියක්. මේකට ඇවිල්ලා ජපානයේ හඳුන්වන්නේ export oriented industrial corridor කියන සංකල්පය යටතේ මේ ඉන්දියාවට ඒගොල්ලෝ කෙලින්ම නිෂ්පාදනය යවන එක එහෙම නැතුව ලංකාව ඇතුලේ ජපන් නිෂ්පාදන ප්‍රොඩක්ට්ස් එක්කම නිර්මාණය කරලා ඒවා ඉන්දියාව ඇතුළු මේ දකුණු ආසියාතික රටවල් වලට ගෙන යන්න. ඉතින් මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ තියෙන ආර්ථිකය ශක්තිමත් කරන්න වගේම එතනින් එහාට ගත්තහම ඉන්දියාවත් ජපානයත් ලංකාවත් අතර තියෙන සම්බන්ධතාවය ආර්ථිකමය වශයෙන් මේ සැපයුම් දාම විශේෂයෙන්ම අපි දන්නවා ජපානයේ ඉඳලා නිෂ්පාදන ඉන්දියාවට යවනකොට එතනදී වැය වෙන කොස්ට් එකක් තියෙනවා. ඒකත් එක්ක දැන් අපිට දැන් ලංකාවේදී කොස්ට් එක අඩුවෙන් අපිට මේ නිෂ්පාදන කරන්න පුළුවන් වුණොත් එතනදී අපි හැමෝට මේ වාසිය එනවා. ඒතකොට ජපානයටත් ඒක වාසියක් වෙන්න පුළුවන්. ලංකාවටත් වාසි, ඉන්දියාවටත් වාසි. නමුත් මෙතනදී අපිට දකින්න පුළුවන් ලංකාවට මෙතනදී ගොඩක් වැඩි වාසියක් වෙන මට්ටමක් තියෙනවා. හේතුව ලංකාවේදී මේ අපි ගත්තොත් එහෙම ගොඩක් ෆැක්ටරිස් ඒ වගේ දේවල් නිපද වෙන්නේ. අන්න එතෙන්දී විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සුන්ට රැකියාවල් ලැබෙන එක ඒ වගේම තමයි ලංකාවට විශේෂයෙන්ම ඒ ධනය ගලාගෙන එන එක ඒ අතර ගොඩක් වෙලාවට මේ තාක්ෂණික දැනුම අපිට ලංකාවට ලැබෙන්න පුළුවන්. ඉතින් මේ යෝජනාව ඇත්තටම මම කියන්නේ අපේ ලංකාවේ රජය විශේෂයෙන්ම ඉක්මනින්ම මේක හරියට ක්‍රියාමාර්ග අරගෙන ලංකාව පැත්තට ඇදලා ගන්න ඕනේ යෝජනාවක්. ඇත්තටම කිව්වොත් අර කියලාවත් කරගන්න බැරි වැඩක්. මොකද හේතුව ඉතාමත් වාසිදායක එකක්. සමහරකට මේ යෝජනාවෙන්ම ලංකාවේ ආර්ථික දිශානතිය ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන් මේක හරියට ක්‍රියාත්මක වුණොත්. ඉතින් අපි බලන් ඉමු ලංකාවේ ආණ්ඩුව මේකට යහපත් ප්‍රතිචාර දක්වලා මේක ඉක්මනින් ක්‍රියාත්මක කරයි කියලා. මොකද හේතුව ජපානයත් අපිට ගොඩක් වැදගත් රටක්. ඇත්තටම ජපානය කියලා කියන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ ඇත්තටම සැබෑ මිතුරා. මොකද හේතුව ඉස්සර කාලේ ඉඳන්ම ගොඩක්ම ලංකාවට උදව් කරලා තියෙන රටක් හැටියට ජපානය අපිට ඉහළින්ම වැජඹෙන රටක්. මොකද ඔයගොල්ලෝ දන්න ජාතික රූපවාහිනියේ ඉඳන් අපිට ලංකාවට සෑහෙන ආධාර දීලා තියෙනවා. ඒක අපි කාලෙක ඉඳන්ම මේ අපේ ලංකාවත් ජපානයත් අතර තිබ්බ සම්බන්ධතාව විශේෂයෙන්ම ජයවර්ධන දේශපාලන මතවලින් තොරව අපි ජයවර්ධන මහතා ජපානයට කරපු සේවය සහ ඒ වගේ දේවල් නිසා තමයි ජපානය මේ ගොඩක් වෙලාවට ලංකාව පිළිබඳ යහපත් ආකල්පයකින් හැමතිස්සෙම බලන්නේ. ඉතින් දේශපාලනිකව ජපානය කියලා කියන්නේ අපෙන් වාසි බලාපොරොත්තු වෙන්නේ නැතුව අපිට ගොඩක් වෙලාවට අත දෙන රටක්. ඉතින් ඉස්සරහටත් ඒක එහෙම පවත්වාගෙන යන එක මේ දේශපාලකයින්ගේ වගකීමක්. මොන ආණ්ඩුව ආවත් මම නම් කියන්නේ මේ ජාතික ප්‍රතිපත්තියක් හදලා කිසිම වෙනසක් වෙන්නේ නැතුව මොන ආණ්ඩුව වුණත් අපි ජපානය කියන රටත් එක්ක තියෙන සම්බන්ධතාවය මේ මිනිසුන්ට වංචා කරලා කොමිස් ගහන්න අර එහෙම යන්නේ නැතුව ජපානයත් එක්ක අවංකව කටයුතු කරගෙන ගියොත් ලොකු හොඳ ගමනකට යන්න පුළුවන් අපේ ලංකාවේ දියුණුවට. ඉතින් මම හිතනවා මේක අපි ඉක්මනට මේ යෝජනාව සම්මත කරලා ඒ වගේම අපි ඒකට ක්‍රියාමාර්ග අරගෙන ජපන් තාක්ෂණයත් ඇතුව ලංකාවට මේ වගේ ආයතන අපි නිෂ්පාදනය කරලා ඒ වගේ දේවල් හදලා නිෂ්පාදන ඉන්දියාව ඇතුළු දකුණු ආසියාව පුරාවට අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න ගොඩක් දුරට විසඳ ගන්නත් පුළුවන් වේවි කියලා මම හිතනවා. ඉතින් එහෙමනම් අපි බලන් ඉමු. ඇත්තටම හොඳ ගොඩක් වටින යෝජනාවක් තමයි ජපානය විසින්ම මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙමනම් හැමෝම ප්‍රාර්ථනා කරමු මේක ඒ විදිහටම නිශ්චිතව හරි විදිහට මේ ඉක්මනින් අපිට මේක සාර්ථක කරගන්න ලැබේවා කියලා විශේෂයෙන්ම ලංකාවේ රජය ඇතුළු ජනාධිපතිතුමන් ඇතුළු මේ සියලු දෙනාට. ඉතින් ඕක තමයි විස්තරය. එහෙම වුණොත් ලංකාව ඇතුලේ රස්සාවල් ගොඩක් හැදෙයි. ඒ වගේම කර්මාන්තශාලා ගොඩක් හැදෙයි නේද? ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. හරි. එහෙනම් හැමෝටම ස්තුතියි.